ආයුබෝවන් යාළුවනේ. මම ඔයාලට අද කතා කරන්න යන්නේ රත්නාවලී චේතියනොහොත් යුදගනාව චෛත්‍ය ගැන. බුත්තල නගරේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර ගියාට පස්සේ අපිට මේ යුදගනාව චෛත්‍ය හම්බෙනවා. මේ යුදගනාව චෛත්‍ය වටේටම තියෙන්නේ මනරම් පරිසරයක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ රිලව් ඒ වගේම මොනරු ගොඩක් මේ පරිසරේ ඉන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ යුදගනාව චෛත්‍ය රාජයාව. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ චෛත්‍ය කොටවෙහෙරක්. ඒ කියන්නේ තාම මේක අවසන් කරලා නැහැ. ඉදිවීම අවසන් කරලා නැහැ. මේ චෛත්‍ය දුටුගැමුණු කුමරුන් හා සද්ධාතිස්ස කුමරුන්ගේ සටන සිහිවීමට සද්ධාතිස්ස රජු මෙය ඉදිකළ බවට ජනප්‍රවාදවල සටහන් වෙනවා. ඒ වුණත් පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ මේක මහා පරකුම්බා රජතුමා තමන්ගේ මියගිය මෑණියන් වන රත්නාවලී දේවියගේ ආදාහනය කළ ස්ථානය සිහිවීමට මෙම ස්ථානය සඳහා මෙම දාගැබ ඉදිකර ඇති බවයි. ඔබට පේනවා ඇති මේ පිළිමේ ඇති සිතුවම්. ඒවා බිත්තිවල සහ සිවිලිමෙත් ඇඳලා තියෙනවා. මේ සිතුවම් මහනුවර යුගයේ අවසාන භාගයේ ඇඳපු චිත්‍ර කියලා මතයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ චිත්‍ර අනිත් පන්සල්වල තියෙන චිත්‍රවල වඩා ගොඩක් වෙනස්. මේ චිත්‍ර කලාව කරන අයට මේ සිතුවම් ඇවිල්ලා බලලා පරීක්ෂා කරන්නත් පුළුවන්. ආපහු මේ යුදගනාව චෛත්‍ය ගැන කතා කරද්දී මේ චෛත්‍ය යුග දෙකක නිර්මාණයක් ලෙස කියන්න පුළුවන්. ඒ තමයි අනුරාධපුර යුගය හා පොළොන්නරු යුගය. මේ පේනව නේද මොනරෙක් චෛත්‍ය වටේ ඇවිදින විදිය? යුදගනාව චෛත්‍ය ප්‍රමාණය ගැන කතා කරොත් දාගැබේ උස මීටර් 26ක් ද වෙනවා. වට ප්‍රමාණය අඩි 1038ක්. මේක ඉතා විශාල චෛත්‍යයක් නේද යාළුවේ? මේ යුදගනාව චෛත්‍ය වටේට බැම්මක් තියෙනවා කියලා සාධක තියෙනවා. ඔයාලට දැන් පේනව නේද මේ බැම්ම? ඒකේ තියෙන නටබුන්. මේ යුදගනාව චෛත්‍ය තාම වැඩ ඉවර කරලා නැහැ. ඔයාලට පේනවා ඇති මේක ප්‍රතිසංස්කරණය කරන කටයුතු සඳහා මේ පඩිපලක් එහෙම තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ යුදගනාව පිළිමිගය ඉස්සරහා තියෙන නටබුන් කිහිපයක්. නම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔබට සුබම සුබ ජය දවසක්.